අපි සෝවාන් ඵලය සකදාගාමී අපි මේ කතා කරන මාර්ගඵල අරිහත්ත්වේ පවා අරිහත් රහත් වුණාම කොහොමද ඉන්නේ කියන එක රහත් වුණාම තියෙන தත්ත්ව භාවනා කරන කෙනෙක් අත් විඳිනවා කියන්නේ අර මම ඔයගොල්ලන්ට කලින් කියලා තියෙනවා දැක්ක දේ දැක්ක විතරයි දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති කියන ඒවා මේ අපි නිකන් අමුතු දෙයක් නෙවෙයි. එහෙම ස්වභාවවල අපි ගත කරනවා. එතකොට අහුන විතරේ මට්ටම අපි ගත කරනවා. අපිට අත්දැකීම් තියෙනවා. හැබැයි ඕක වෙන් කළා අඳුනගෙන නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් අපි මේ මාර්ගඵල තුල හොයන සෝවාන් ස්වභාවයේ தত্ত্বය අපි අත්විඳිනවා. හැබැයි ඕක කවදාවත් තේරුන්නේ නැහැ. ඒක අපිට තේරුම් නැතිකම නිසාමයි සංසාරයක් හැදිලා සසර ගමන් කරනවා කියලා එකක් වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට දැනගන්න මේ මාර්ගඵල භාවනාව තුළ මාර්ග ඵලය කෙසේ වෙතත් මාර්ග ලක්ෂණ අත්දකින්න. ඒතකොට මාර්ග ලක්ෂණ කියලා කියන්නේම සාමාන්‍යයෙන් අපි සෝවාන් ඵලයට එන්න පෙර සෝවාන් ඵල ප්‍රත්‍යක්ෂ වෙන්න කලින් ඵල ප්‍රත්‍යක්ෂ වෙන්න කලින් සෝවාන් වුණාම කොහොමද ඉන්නේ කියන එක මාර්ගයේදී පෙන්නනවා. මාර්ගයේදී අත්දකින්නවා ඔය දිත්තේ දිත්ත මතන් දැක්ක දේ දැක්ක විතරයි, අහුන දේ අහුන විතරයි, දන්න දේ දන්න විතරයි, හිතුන දේ හිතුන විතරයි මට්ටම් තමයි මේ ප්‍රැක්ටිස් වෙන්නේ. ඒතර ඒකයි අර ඔයගොල්ලෝ භාවනාව කරගෙන යනකොට මේ අර කියන්නේ සමහර ලාවට මෙයාව කමඨාණයෙන් මිදෙනවා මිදුණාම ආයෙ ගෙන්න ගන්නවා. ඒ මොකද විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති ප්‍රැක්ටිස් වුණා එතන. ඒ කියන්නේ එයාට හිතුණ දෙයක් හිතිලා කොහේ හරි යන්න try කරාට අපි එයාට එහෙම යන්න දීලා මනෝලෝකවල නැවත මනෝ සංකාර ප්‍රපංච කර අபிසංකාර කර ලෝකමවණ්ඩ ඉඳ දුන්නේ නැහැ. හිතුණ දේ හිතුණ විතරයි මට්ටමින් ආයෙ ගෙන්න ගන්නවා. ඒතරේ ගෙන්න ගන්නවා කියලා කියන්නේ නැවත කමඨහන පිටුල කමඨහන තුල ආයෙ ගමන් කරනවා. ඒතර සාමාන්‍ය ජීවිතේ කොහොම කරන්නේ නැහැ. අපි අරමුණක් ආවට පස්සේ අරමුණ තුල අபிසංකාර කර ලෝකමවනවා. එහෙම නැත්නම් මෙහෙම මේක අපේ හිත වැඩ කරන ස්වභාවය දන්නවනේ. ඒතර අන්නේ ස්වභාව තුල ඉන්නවා. හැබැයි භාවනාවේදී කොහොම වෙන්නේ නැහැ. කොහොම වෙන්නේ නැති වෙන්න තමයි අපි බණක් කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ හදාarලා ධර්මයේ තුල හොඳ අනුමානයක් හදාගෙන වාඩි වුණ කෙනෙක් කවදාවත් අර භාවනා පැය සාමාන්‍ය ජීවිතයේ ගෙවනවා වගේ ගෙවන්නේ නැහැ. එයාට ඕන සචිත්ත පරියෝදපන ප්‍රැක්ටිස් කරන්න. ඇත්ත ස්වභාවය. ඒකට මේ අපි මේ සාමාන්‍යයෙන් ඔය කතා කරන හිත দমনය කිරීම කියන එකනේ ඒක තේරුම. එතකොට හිත দমনය කිරීම කෙසේ වෙතත් හිත දකින්න එකක් තමයි තියෙන්නේ. ඒ දැකලා ඉවරලා අපිට ඕන ස්වභාවයේ අපි තියෙනවා. තිබ්බහම තමයි ඔය සාමාන්‍ය විඥානය ඇසුරු නොවි ඥානෙ පාරේ. ඉතින් මේක සිද්ධ වෙනවා. එතකොට අපි මේ ඔය බුදුහාමුදුරු දේශනා කරලා තියෙන හැම දෙයක්ම කරනවා. මොනවා සබ්බ පාපස්සා කරනම් කුසල සුභ සම්පදා මේවා තමයි සිද්ධ වෙවි තියෙන්නේ. එතකොට මේ ධර්ම මාර්ගය වෙනත ඔය ගාතපද හතරකින් කියන ඔය ටික ප්‍රැක්ටිස් එක තමයි භාවනාව. සතර සතිපට්ඨානේ තමයි ප්‍රැක්ටිස් එක. ඒ ප්‍රැක්ටිස් එක තුළ අපි මේවා ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා. එහෙමනම් ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා නම් ප්‍රායෝගික දැනගන්නවා නම් ඒ දැනගන්න එක කොහොමද මැප් වෙන්නේ කොහොමද ගැළපීලා යන්නේ සිද්ධාන්තවලට කියන එක තමයි අපි නිකන් දැන් මේ වගේ සෙෂන් එකක චොට්ටක් කියලා දෙන්නේ. ඒකද අපිට තේරෙනවා එහෙනම් අපි මේ කරන්නේ අපි තල අපේ භාවනාව පැයක් යනකොට කලවල ධනේශ්වර වේදනාවක් එනවා කියලා. දැන් අපි දන්නේ වේදනාවක් කියන බවක්. හැබැයි ඕක කොහොමද ගැළපීලා යන්නේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ ස්වභාව වලට ගැළපීලා යන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන ඔය පැත්තට කොහොමද ගැළපීලා යන්නේ? ඒක ගැළපෙනවා. එතකොට ඔතන ගැළපෙනවද චතුරාර්ය සත්‍යයට? අපි දන්න මේ අපි හැමදාම ඉගෙනගෙන තියෙනවානේ චතුරාර්ය සත්‍ය සත්‍යට ගැළපෙනවද අපේ භාවනා අධ්‍යක්ීම? හොඳටම ගැළපෙනවා. කියන්නේ අපි ඔය මේ සාමාන්‍ය විදිහට දුක්ඛ ආර්ය සත්‍ය, එතකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන ඒවා ඉයරි වශයෙන් ඉගෙනගෙන තිබුණාට ඕක ගැලපෙනවා ධනහිසේ වේදනාවට. කොහොමද ඒක වෙන්නේ කියන එක මේක දැනගත්තාම තමයි තේරෙන්නේ. එතකොට අපි කොච්චර try කරනවද භාවනාවේදී කය නොසල්වා ඉන්න
එතකොට අපි වචන කතා නොකර ඉන්න. එතකොට සංකාර මනෝ සංකාර නොකර ඉන්න. ඔය තුන් ආකාර සංකාර කාය සංකාර වාචික සංකාර මනෝ සංකාර සිද්ධ නොවේ ඉන්න. try කරන හැම වෙලාවකම ඒ උත්සාහය හැම වීරියකදීම මේ හැම දෙයක්ම ධර්මයට ගැලපෙනවා. ඉතින් ඒක තමයි හරි ආශ්චර්යමත් දේ. අපි මේ කතා කරන්නේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ලෝක ස්වභාවය ගැන. ලෝක ස්වභාවය තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා ඔය ටික ඔක්කොම. පරිසම්පාදයෙන් කියන්නේ. පංචස්කන්ධ ස්වභාවය ලෝක ස්වභාවය. ඒතකොට පංච උපාදාන ස්කන්ධයත් ලෝක ස්වභාවය. ඒතර හැම එකක්ම ලෝක ස්වභාවය ගැන උගන්වලා කියලා දීලා බුද්ධ වචනේ තියෙන්නේ ලෝක ස්වභාවයේ මිදෙන පැත්ත මිදෙන මාර්ගය මොකක්ද කියන එක කියන්න යනකොට තමයි සතර සතිපට්ඨානෙ එන්නේ. එතකොට සතිපට්ඨාන භාවනාවේදී අපි කායානුපස්සනාවේදී පටන් ගන්නවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නොකරසිතීම කියන උත්සාහය වීර්යය කැපවීමට එනවා. වාඩි වෙලා පරයන්ක වාඩි වෙලා ඔක් කරන්න පටන් ගන්නවා. එතකොට ඒ ඔස්සේ අපිට අත්දකින්න හම්බෙනවා මේ වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන භාවනා කරන කෙනෙක් ඒක අත්දකින්නවා. දැන් මේ කොහොම දේවල්සක සිද්ධ වෙන්නේ මේ පොඩි වෙලාවක් ඇතුළේ. ඉතින් පැයක භාවනා කාලයක් ඇතුළත ලෝක ස්වභාවය මොකද්ද? ලෝකයෙන් ඈතර වීම ස්වභාවය මොනවද? කොහොමද අත්දකින්නේ මේ ඔක්කොම ගැලපෙනවා. එකම කාරණේ කොහොමද හරියටම ඒවා අපි වේදනාවකට ගැලපෙන්නේ චිත්තයකට එහෙම නැත්නම් අපේ සිත කොහේ හරි පහළ වෙලා මනෝ සංකාර කර ඉන්න එකට ගැලපෙන්නේ කොහොමද? මේ දේවල් දැන කියා ගන්න එක මේ දේවල් දැනගන්න එක මේකයි ස්වභාවය කියලා දැනගන්න එකේ වාසියක් තියෙනවා. ඒකට ඒක නිසාම තමයි කමඨාන් සාකච්ඡාවකට අමතරව ඕගොල්ලෝ භාවනා පැයවල් කොච්චර කරනවද කියන එකට අමතරව ධර්ම කාරණා අපේ බුදුහාමුදුරුවෝ ධර්මයේ පැත්තෙන් මේ දේවල් කොහොමද ගැලපිලා යන්නේ තමන්ගේ භාවිතාවයට. එතකොට අපි කමඨාන භාවිතා බහුලී කතා කරනවා. භාවිතා කරනවා නැවත නැවත භාවිතා කරනවා. මෙයා සතිය තුල පිහිටවලා තියාගෙන සති සමාධි ප්‍රඥා පැත්තට සති සමාධි ප්‍රඥා පැත්තට තමයි යවන්නේ. ඒතර සති කියන එක මම කලින් කියලා තියෙනවා අර ගත පද හතර තමයි සති කියලා කියන්නේ. දිත්තේ දිත්ත මත්තන් දුකෝ දේ දුටෝ විතරයි. සුතේ සුත මත්තන් යවුණු දේ යවුණා විතරයි. එතකොට මුතේ මුත මත්තන් දරුණු දේ දරුණු විතරයි. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් හිතුණු දේ හිතුණු විතරයි මත්තම තමයි සති කියන්නේ. ඒකට සාමාන්‍ය මිනිස්යාට ඕක නිකන් පොඩ්ඩක් සිහිය කියන වචනයට කොටු කරන්න බෑ. මොකද ඒක තේරුම් ගන්න ඕන ගැඹුරු පැත්තෙන්. ගැඹුරු අර්ථයක් තියෙන සති කියන වචනෙට. ඒකට ඔහොම සතියක අපි කවදාවත් පිළිතුරලා නැහැ. පිළිතුරලා නැති නිසා තමයි උදාහරණ කියන්නේ මේ අපි හැමදාම සංසාරේ යනවා. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා තියෙන උත්තරීතර මනුෂ්‍ය ස්වභාවය. එහෙම නැත්නම් උත්තර මනුෂ්‍ය ගුණ ධර්ම වලට ලං වෙන්න බැරි වෙලා තියෙන්නේ. අපිට මේවා මේ ටච් වෙලා නැහැ. එහෙම නැත්නම් ඒවා ස්පර්ශ වෙලා නැහැ හරියට. කරුණු කාරණා දැනගෙන ඉන්නේ නැති. සංසාරේ ඕන තරම් එහෙම ඉන්නේ නැති. හැබැයි ප්‍රායෝගිකව එනකොට කොහොමද වෙන්නේ මේ කියන කතාව තමයි දැනගන්න.